ඊට පස්සේ මම ඩිප්ලෝමා කරා. මේ සැලූන් එකක් කරා. මට NVQ level 4 තියෙනවා hair and beauty. ඊට පස්සේ ට්වින්ස්ලා හම්බෙන්න හිටියා නිසා ට්වින්ස්ලාත් එක්ක මට කරගන්න බැරි වුණා සැලූන් එක. කවුරුත් නැහැනේ. ඊට පස්සේ දැන් ඇත්තටම එයාලා දැන් 9 වසර. ඊට පස්සේ තව චූටි පුතෙක් ඉන්නවා අවුරුදු 4යි. එයාත් එක්ක ඉතින් හරිම අමාරුයි. මට හස්බන්ඩ් මාර විදිහට උදව් කරනවා. අද දවසම බලාගත්තා. අපි කාසේල් එක අනේ කරා නිසා ඉතින් අර ඒකේ වැඩත් එක්ක හස්බන්ඩ් මාර බිසි. ඉතින් මමත් උදව් කරනවා ගොඩක්. මේ ඒ මැදිවට මට මේ අවුරුද්දේ ආපු වැඩ සර් කිව්වොත් මල්ලිගේ වෙඩින් එක ආවා. ඊට පස්සේ නුවරින් ඉඳලා කොළඹ යන්න උනා. එතකොට ඒක දුවගේ පායින්පත් එක තිබ්බා වෙස් මංගල්ලේ. ඒකට සෑහෙන මාස ගාන රෑ 11 12 දුව ගද්දි ප්‍රැක්ටිස් වල ඒව ආවා. ඊට පස්සේ පුතාට ඩෙන්ගු හැදුනා. පුතාගේ අත කපන් හොස්පිටල් හිටියා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා මේ මාර අමාරුවෙන් තමයි මේ ටාස්ක් එක කරගෙන ඉන්නේ. දැන් හරි නේද? දැන් එක්සෑම් එක ලියන්න දැන් සැටිස්ෆයිද? මම බයනේ තව නම් මොකුත් ප්‍රශ්න එන්නේ පාඩම් කරලාද තියෙන්නේ? ඔව් පාඩම් ටික කර පුළුවන් ඉඩ ලැබෙන හැම වෙලාවෙම පාඩම් කරනවා.